अस्नक वागे हितिया जन्नत में मुकद उन्हें अस्नक वागे हितिया जन्नत में मुकद उन्हें कोई अकल वासना अने जन्नत मुकद उन्हें हितिया जन्नत में मुकद उन्हें अस्नक वागे हितिया जन्नत में मुकद उन्हें अतकन पवा वासनावनत अने दिनट मुकद अवहिर बाधा तिबुना अवहि बाधाति बुलक एक हित बहवेन रंग कीले वत एक हित बहवेन रंग कीले ओयागे नमरे तुमे मगमे अतर रोए ओयागे नमरे तुमे मगमे बोल अतर रोए उपजिल हमवार लखन पाठक आई तिनोए ओयाव आई तिनोए දෙන්නට මොකද උනේ කියලා. මොකද වෙලා නේ. හරි අපි එහෙම යමු තවත් තරගයකට ලකුණු දැන් මේ ඩයලොග් මොබයිල් ඉවස ගන්න බැරි වෙන්නේ අයියලා ටික වීර කොල්ලන් ටික අද සජීවී මාගියා මේ පුටුවට අවසාන රාත්‍රියේදී සහෝදරයෝ පරදිනවට කැමති බවයි සහෝදරයෝ කියන්නේ නම් මෙන්න අවස්ථාව. මොකද තරගය තනි වචනෙන් පිළිතුරු දීමේ තරගයක් ආරම්භ වෙන්නේ. අහන ඕනෑම ප්‍රශ්නයකට පුළුවන් තනි වචන පිළිතුරු දෙන්නට. දැන් අපි අවස්ථාව දෙනවා ඉස්සල්ලා අහුවට වෙනස් කරමු. ඉන්දිකා ප්‍රාමු සුරේෂ් තනි වචනෙන් වචන පාරක් බෑ නෑ පුළුවන් ඔය දෙපාරක් ඕනෑ බෑ කියන්න පුළුවන්. කිව්වොත් තරගෙන් ඉවත් වෙනවා. ඕකේ තරගය ආරම්භ වුණා. කොහොමද සුරේෂ්? හොඳයි. මේ දවස්වල සංඝ වේදිකාවේ තුම බෙද කෙනෙක්ලුනේ. ඔයාගේ බොඩිය කොහොමද මේන්ටේන් කරන්නේ? හොඳට තමයි මහණේ. කොහොමද ඉතින් මොනවද පිළිවෙත්? ශක්තිමත්. දෙයි හාමුදුරනේ පේනවා මේන්ටේන් කොහොමද කියලා කොහොමද නඩත්තු කරගන්නේ? පාලනය දැන් මේ හරි ඒක ඕනේ. දැන් මේ ඔයා මේ අලුත්ම සින්දු ටිකට කලින් ගෙනවට මොනවද දෙන්නේ? ගන්නේ නේද? වෙන ආසු ගාකේ කොහොමද දෙන්නේ? මිල්ටන් අපද කවුද? මම දෙන්නේ
ලකුණු ලැබෙනවා මාගේ නම කියලා මේටන් කිව්වත් නේද ඊට පස්සේ ආව කවුද කියලා මල්ලව ආරච්චි මල්ලව ආරච්චි නමුත් ඒක නම ඩයලොග් ටීවී පිට ඒ පූර්වස්වර ලෝක සංදිංග කැපිලා තියෙනවා මල්ලව දන ආරච්චි මල්ලව ආරච්චි ජීවනී මංජුටත් තමයි තරඟ කරන් තියෙන්නේ ජීවනී ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා මංජු ප්‍රශ්න අහනවා තරඟය ආරම්භ වුණා කාත් එක දාවේ ඔබේ මගේ දිහා බලන්න ඔයාගේ කායක දාවේ වෙනින් උත්තර දෙන්න ඕනේ තනිවම එළියේ ඉන්නේ කවුද මහත්තයා එහෙනම් තනියෙන් කිව්වේ එහෙමයි ඒතකොට මේ බබා දෙන ඔයාගේ නෙමෙයිද මගේ යකෝ මේ ගෑනු පුදුම බොරුනේ කියන්නේ කී දෙනෙක් ඉන්නවද බබාලා දෙකයි දෙකයි ඔව් අනේ මන් දන්නේ මේ නම මොකද්ද සම්පූර්ණ ජීවනි ඒක මන් දන්නවා මොනවගේ අඳුම් වලටද ආස ඔයා කාලිසම එතකොට උඩට මොනවද තොන්නේ ෂර්ට් පිරිමියන් දිනේවා දෙකම කොයි ඉස්කෝලේ ගියේ සිරිමාව ගෙදරක්ද අණ්ඩානායක කොච්චර දුරට ඉගෙන ගත්තද A levels ඒකේ ලොක් නෑ ඒක වෙනම කියලා බෑනේ නම උසස් කියලා බෑ ඒ ලෙවල් නේ ඒක වචන තනි වචනය ඒ ලෙවල් කිව්වොත් නම් අපිට සිද්ධ වෙන අන්තිම තප්පරේ ලොප් එකක් නෑ පෙන්න අවසාන මොහොතේ කිනිමැලේට පැන්නා ඒ ලෙවල් කිව්වොත් අපිට වචන දෙකක් මේ ක්ලාස් උත් කරනවා ඈ ඕ ලෙවල් කිව්වත් එහෙම තමයි ලකුණු දෙන්නේ ඒක කොහොමද ලැබෙනවා ඕ ලෙවල් කියන්නේ ඒකේ මීනින්ග් එක හරියට සාමාන්‍ය පෙළ කිව්වත් දෙකක් නේ ඉතින් එතකොට ඒක කියන්නේ අපි කොතනද ඔව් ඒක පස්සේ කතා කරමු දැන් ලකුණු ලබා දෙනවා ඩයලොග් ටීවී පෙළට පොඩ සමරන්නකො දෙයියනේ කියලා කියන්නේ අද නම් වීර කෙල්ලන්ට කිසිම නැහැ මටත් කනගාටුයි මේ මොහොතේ ඇයි මෙහෙම වෙන්නේ කියලා කමන්නේ දැන් ඕෂිනීට චමින්දර තමයි තරඟ කරන්නේ චමින්ද ප්‍රශ්න අහනවා ඕෂිනී පිළිතුරු දෙනවා එහෙමනේ දැන් ඔව් තරඟය ආරම්භ වෙනවා නෑ මම ප්‍රශ්න අහනවා ඕෂිනී ප්‍රශ්න අහනවා චමින්ද පිළිතුරු දෙනවා තරඟය අයියා කොහෙන්ද ගෙදර ඉතින් ගෙදර තමයි ගෙදරින් නම් ආව කියලා දන්නවා කොහෙද ගෙදර තියෙන්නේ මීගමුවේ ටවුන් එකේම මැදද තියෙන්නේ නැත්නම් කොහේ හරි ඇතුළට යන්න ඕනද මැද මොකේද ආවේ ලොරි කී දෙනෙක් ආවද පහයි 5 දෙනා කවුද එකට කියන්නේ 5 දෙනා කවුද පිළියෙට එකයි දෙකයි කියලා අම්මයි තායියමවද ආච්චි සීයයි ලොරියේ පූසෝ පූසෝ දෙන්න පුළුවන් පූසෝ කියන්නේ හරි පූසෝ අය වෙනසක් නැද්ද මුකටි හූනෝ වගේ ඈ මුකටි නවද ලොරියේ ඉන්නේ ඔතන අහන්න උත්තර දෙන්න දැන් තවත් සත්තු ආවද නැද්ද නේ ඔව් තවත් සත්තු වෙන්න ඕනේ ලකුණු ලබා දෙනවා නෑ කියන්නේ පරි වචනයක් කියලා දාන්න ලකුණු 10 ඩයලොග් ටීවී පිටට අද ටීවී වල පුදුමාකාර ලබා ගන්න මන් දන්නේ මම අවසාන අවස්ථාවේ වනම් අරුණ වන්නා තමයි ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ වසන්ත ප්‍රශ්න අහනවා මේ ප්‍රශ්නේදී අපි සමහර තැනකදී අපට උත්තර දෙන්නේ නැහැ 11 වසර 11 ශ්‍රේණිය දාලා ඉතින් අනේ
නෑ වචන දෙක 11. 11. හරි තරගය ආරම්භ වෙනවා. වසන්ත ප්‍රශ්න අහනවා. අරුණ වන්න ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. තරගය ආරම්භ වුණා. නගේක වාසගම මොකද්ද? කටුවාවල. කටුවාවල. නෑ නමක් නෙවෙයි. කටුවාවල විතරද? කටු නෑ නමක් කටුවාවල. හරි තරගය කරගෙන යන්න. තරගය කරා. කටුවාවල කියන්නේ කටුවාව විතරමද? ඔව්. ඉස්කෝලේ උදේ නම් ඉගෙන ගත්තේ? දේවි. මොකද්ද? දේවි. දේවි විතරමද ඒක? බාලිකා. අඩි 4කට වැඩිය අඩුයි කියලා මට හිතෙන්නේ. වැඩි. ඒ කියන්නේ කොච්චරක් උසද? 8යි. කොච්චර දුරට ඉගෙන ගත්තද? උපාධිය. උපාධිය. මොකද්ද උපාධිය? කලා. උද කලාද? නෑ. ඒ කියන්නේ විවාහකද? නැහැ. නෑතුම් පාපුවා. තුනකට වඩා. යා කියන්නේ. ඔය තරංග කරන්න. ඇඳලාද? එකපාරක් ඇහුවනේ. මේ අනිත් විශ්කයි දෙන්න කරපු දෙන තරංග. මේවුලන්නේ මොනවද ඇත්තට මොනවද විනෝදාංශ? ගයනවා. ගයන විතරයි. නටනවා. වයනවා. අඟලන්නේ නැද්ද? සංගීත අකුණු ලබා දෙනවා. විවාහ කරපස්සේ හරි කෙලින් කොල්ලා අදලා විවාහයකම අපි ඒ දෙවිලිල්ල යවන්නත් එක්ක ගාන ආරාධනා කරනවා. දඩිය හිතන් ටිෂු ගීතේ ගාන කරන්නේ. සිදුවිල්ලේ මංගල ඔවිලේ නැලවී යන්නේ
විලලි මුහුදට දෝ ආදර මල් පවනේ ඇයන මේ ගමනේ කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ දුලිකා 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 ආදර මල් පවනේ ඇයන මේ ගමනේ කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ දුලිකා 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 හොඳයි වසන්ත බොහොම ස්තුතියි. එහෙමනම් ගීත කාලයත් යනවා වසර එකමාරක් තිස්සේ ඇද්ද ජීවිත බරගත් නේද මේ ලස්සනත් කෙනෙක් යන්නයි හදන්නේ. ඒ නිසා රැඳෙන්න තව විනාඩි 20ක් යාදීලිමත් එකම ඉතිරට ආරම්භ මේ ගීතය පුළුවන් නම් රංගනදායක වෙන්න කියලා. හැබැයි මේ අපේ කෙනා ඇවිත් ගියාට පස්සේ ආයි බොන්න ඔබට. හෙලෝ. හෙලෝ. කාටද කතා කරන්න ඕනේ? මට කතා කරන්න පුළුවන් ද අරුණවන්නට? කතා කරන්න. කාටද? අරුණට. අරුණ වන්නට. ඔව්. හෙලෝ. අරුණවන්න. ඔව්. ඔයාට මට දන්නේ මම බුද්ධි අක්කා. නෝ. දෙකකට තමයි කතා කරන්නේ. එකක් ඔයාගේ අරුණවන්න ෂෝ එකේ කරපු සෝංග් එකක් අහන්න ආසයි. ඔයාගේ කැම්පස් එකේ කරපු ෂෝ එකේ. පාරේ හරි එකේ. මම ගායනා කරන්න බලාපොරොත්තු එහෙනම් අනිත් තමයි ඔයාගේ ටීම් එක chance දෙනවා. ලකුණු 10ක් හැටියට ඒ ආගත්තේ වෙනි ලකුණයි ඩයලොග් මොබයිල් එක. ලකුණු 100 කොටගෙන තිබෙනවා ඩයලොග් තිබෙලා. 135යි 80යි දැනට එනවා. අපි අවශ්‍යනික තමයි අරන කරන්නේ. ඉතින් කටියට කොට මාරුවක් හරි බලමු කොහෙද වෙන්නේ කියලා. සුදී හොඳටම කට්ටිය නැටුව අයත් ගීත ගායනා කළා. එහෙමනම් ලකුණු වල චූටි වෙනසයි තියෙන්නේ ආදරණීය හේතුවතුනි
අද අනිවාර්යෙන් එක කණ්ඩායමක් පරදින නිසා රැඳෙන්නේ වගේම මා කියන හැටියටම ඩයලොග් හැම අවුරුද්දෙම ඔබට අලුත් දේවල් ගෙනත් දෙනවා. මේ අවුරුද්දෙත් ඇහි ඩයලොග් වාසි සද්ද කියලා තමයි කියන්නේ. මේ සැරේ අලුත් අවුරුද්ද ඩයලොග් සමග තෑගි දෙන්න පුළුවන්. ලොවට වින්දනේ ආලින්දයට ගෙන ඩයලොග් ටීවී සම්බන්ධතාවය රුපියල් 5990කට ඔබට ගන්න පුළුවන්. 5990කට ඩයලොග් ටීවී සම්බන්ධතාවයක් මාසික ගාස්තු පැකේජ් කුමක් අමතර ගෙවීමකින් තොරව ඔබට channel 70ම බලන්න පුළුවන්. මේ දීමන පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින් අප්‍රේල් මාසේ 30ට පෙර තොග අවසන් වෙන්න කලින් කියලා ගන්න. 1.77 කියන්නේ 1.3ට කතා කරලා වැඩි විස්තර දැනගන්න ඔබට පුළුවන් මේ channel 70ම බලන්න. එහෙමනම් තව එක කොටයි තියෙන්නේ අද ජයග්‍රහණ ලබන්නේ කවුද පරාජය ලබන්නේ කවුද කියලා සජීවීව ආදරණීය ඔබට දැනගන්නට. ඒ වගේම මා කියන විදිහට මේ වීඩියෝට අවසන් වරට බර දෙන අද රාත්‍රියේ රැඳෙන්න අවසානයේ කියනවා අපි කවුද යන්නේ කවුද එන්නේ කියලා. හොඳයි එහෙමනම් මෙන්න තවත් විරාමයක්.